ICT for you ඉතින් ඔබ ආදරෙන් පිළිගන්නවා. මම අද කතා කරනවා logic gates වලට අදාළව කොහොමද බූලිය ප්‍රකාශනයකට අදාළව තාර්කික පරිපථයක් නිර්මාණය කරගන්නේ කියලා. Designing logical circuits related to Boolean expressions. හොඳයි. මම ඊට ඉහත වීඩියෝස් දෙකක් ගෙනල්ලා තියෙනවා. ඒකේ අන්තර්ගත වෙලා තියෙනවා මොනවද basic logic gates කියලා. ඉස්සරවම ඔන්න දීලා තියෙනවා AND gate එක. එතකොට AND or not එක තමයි අපි මූලික තාර්කික ద్వාර විදිහට කතා කරන්නේ. මෙතනදී මම පොඩි මතක් කිරීමක් කරන්නේ A සහ B කියලා ඉන්පුට් දෙකක් තියෙනවා. එතකොට ඒකට අදාළව සත්‍යතාව වගුව truth table එක තියෙනවා. එතකොට මේක තමයි A.B කියන එක තමයි AND gate එකට අදාළව තියෙන පරිපථය. එතකොට සිම්බල් එක කියන සංකේතය සහ සත්‍යතාව වගුව. O gate එකට අදාළව ඒත් එහෙමයි ඉන්පුට් දෙකක් තියෙනවා A සහ B කියලා. මේකෙදි කලින් එකේදී A.B තිබ්බා, දැන් තියෙනවා A+B. එතකොට මෙතනදී දැන් AND gate එකේදී multiplication එකක් එන්නේ, මෙතනදී එන්නේ addition එකක්. එතකොට මේක තමයි මේකට අදාළව තියෙන truth table එක. හොඳයි, මේකට අදාළව තියෙන වීඩියෝස් දෙක බලලා තමයි මේකත් බලන්න ඕනේ. මේකෙදී not gate එකේ අපි කතා කරනකොට එක ඉන්පුට් එකයි තියෙන්නේ. ඒතර මේකෙදි හැමතිස්සෙම කම්ප්ලිමන්ට් එකක් තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ඉන්වර්ස් එකක්, අනුපූරකයක්. ඒ කියන්නේ A කියලා ගත්තොත් එහෙම ඒකේ අවුට්පුට් එක A ඉන්වර්ස්. එහෙම නැත්නම් A bar කියලා තමයි ගන්නෙ. මෙතනදිත් එක ඉන්පුට් එකයි තියෙන්නේ. එතකොට 0 වෙනකොට 1 වෙනවා, 1 වෙනකොට 0 වෙනවා. ඒක මම හිතන්නේ දරුවෝ හොඳටම දන්නවා. ඒක අර වීඩියෝ ටිකේ සහ කට්ටිකේ 10ට අදාළව පොතේත් මේක පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඔන්න ඊළඟට මම ගන්නවා අර combinational logic gates කියන එක. ඒකෙදි no කියන gate එක කියන්නේ O එක සහ not එක තමයි මෙතනදී තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙතනදී අපි මෙහෙම නිකන් ඉරක් අනිමුකෝ. එතකොට මෙතනදී මේ ටික තමයි O1. මේක තමයි O1. එතකොට දැන් මෙතනදී not එකක් තමයි එන්නේ. ඒතර not එකක් කියනකොට අපි සාමාන්‍යයෙන් මෙන්න මෙහෙමනේ ගන්නෙ. ඔන්න ඔය විදිහට ගත්තොත් එහෙම මේ දෙකේ එකතුවක් තමයි මේ ෆයිනල් අවුට්පුට් එක විදිහට තියෙන්නේ. හරි. එතකොට A+B බා කියන එකක් තමයි මෙතනදී අවුට්පුට් එක විදිහට එන්නේ. ඒකත් අර logic gates 2 කියන වීඩියෝ එකේදී මම සඳහන් කරලා තියෙනවා. ඊළඟට මෙතනදී AND එක සහ not එකත් එක්ක එක තමයි NAND gate එකේ ඉන්නේ. එතකොට ඒකේ combination එක තමයි මේ තියෙන්නේ A.B bar. ඒතකොට ඒකට අදාළ truth table එක මෙතන තියෙනවා. හොඳයි, මම අද කතා කරන්නේ Boolean expressions. ප්‍රකාශනයේ ඒකේ A සහ B කියලා දෙකක් තියෙනවා. එතකොට මේකෙදි අපි මෙන්න මේක තමයි ප්‍රකාශය විදිහට ගන්න. සර්කිට් එකේ තියෙනවා A dot වරහන් ඇතුලේ A bar plus B වරහන වහලා ඊළඟට තියෙනවා ප්ලස් එකත් එක්ක B bar. එතකොට මේක ගන්නකොට දරුවෝ මතක තියාගන්න ඕනේ මේකේ ඉන්පුට්ස් දෙකයි තියෙන්නේ. ඒතර ඉන්පුට්ස් දෙකක් තියෙනවා. ඒ දෙක තමයි A සහ B. ඒතර මෙන්න මෙහෙමද A සහ B කියන ඉන්පුට් දෙක. ඒතර මෙතනදී ඩොට් එකක් තියනවා කියන්නේ මොකද්ද? AND gate එකක්. ඊළඟට ප්ලස් එකක් තියෙන්නේ O gate එකකට. එතකොට බා එකක් එන්නේ, ඒ කියන්නේ ඉන්වර්ස් එකක් එන්නේ මෙන්න මේ වගේ not gate එකකට නේ. B bar A bar ওই විදිහට එනවා. හොඳයි, ඊළඟට මම කතා කරනවා A dot කියන එක හැදෙන විදිහ. ඒතර A dot කිව්වොත් එහෙම ඊළඟට තියෙන ටිකත් එක්ක ගන්නකොට මෙතන තියෙන්නේ dot එකක් නේ. එතකොට එතන AND gate එකක් තමයි තියෙන්නේ. හොඳයි, ඔන්න දැන් A කියන ඉන්පුට් එක ගත්තා. A කියන ඉන්පුට් එක අරගෙන ඒක යන්න ඕනේ AND කියන gate එකක් ළඟට. ඒතර AND කියන gate එක තමයි මෙතනදී හැදෙන්නේ. එතකොට තමයි මෙතනදී A dot කියන එක හැදෙන්නේ. නමුත් ඒකේ ඉතුරු කෑල්ල තියෙනවනේ A bar plus B කියන එක. එහෙනම් මෙන්න මේ ටික ගන්නකොට
ඒක වෙනම යනවා. ඒතර මෙතනදී බා කියන එක තමයි මේ වෙනම අරන් තියෙන්නේ. ඒ එකෙන් වෙනම not එකක් අරගෙන තමයි මෙතන බා එක කියන එක අරන් තියෙන්නේ. ඒ නම් ඒ බා වෙනවා. එතකොට ඒක තමයි මෙතනදී ගිහිල්ලා එක තව ඉන්පුට් එකක් අරගෙන. ඒ කියන්නේ දැන් මෙතන තියෙන්නේ a bar plus b නේ. එහෙනම් අපිට මේ o එකට තව ඉන්පුට් එකක් ඕනින් දෝන දැන් b එකක් ගන්නවා. ඊට පස්සේ b එකත් අරගෙන ඔන්න මෙතනදී හැදෙනවා මේ a bar එකයි ප්ලස් එක ඉන්නේයි ගේට් එක නිසා ඊළඟට b එකක් එකතු වෙනවා. right. ඔන්න දැන් අපි මෙතනදී a dot කියන එක ගත්තනේ. ඒකට a dot කියන එකේදී අපි මෙන්න මෙතෙන්ටනේ ආවේ a dot කියලා. නේද? මෙතන a dot. ඒ වුණාට අපි මේ o එකත් එක්කනකොට මේකේ අවුට්පුට් එකත් එක්ක තමයි මෙතෙන්ට ගන්නෙ. එතකොට ඒකේ අවුට්පුට් එක කියන්නේ මෙන්න මේ AND ගේට් එකට අදාළව ඉන්පුට් එක තමයි මේ a සහ a bar plus b කියන එක. එතකොට ඒ දෙක එකතු වෙලා තමයි මෙතන AND ගේට් එකේ අවුට්පුට් එක හැදෙන්නේ. ඒ කියන්නේ a කියනවා ඔන්න ඩොට් එක දැම්මා ගේට් එක නිසා ඊට පස්සේ මේ පැත්තෙන් එන ඉන්පුට් වල අනිත් පැත්තට එන අවුට්පුට් එක තමයි මෙතෙන්ට ගන්නෙ. දැන් මේ ටික හොඳට තේරුණාද? right. ඊළඟට තේරුම් නැත්නම් මේක නැවත නැවත බලන්න. එතකොට ඔයාලට හොඳට මේක උරුවට යනවා. ඊළඟට බලන්නකො තව එකක් තියෙනවා b bar කියලා. ඒතර b bar කියන එක ගන්නෙ කොහොමද? මෙතන b කියලා ඉන්පුට් එකක් තියෙනවා. එතකොට මේකට සම්බන්ධ කරලා not එකක් දාන්න බැරි හින්දා මේකෙන් ආයේ බලනකොට නැවත මෙතනින් වෙනම එකක් ගිහින් තියෙනවා b bar එකක්. ඊට පස්සේ මෙතන තියෙන b එක මේ පැත්තට යනකොට මොකද්ද වෙන්නේ? b bar වෙනවා. දැන් b bar වෙලා තියෙනවා ඒක. ෆයිනල් අවුට්පුට් එක ගන්නෙ කොහොමද? දැන් ෆයිනල් අවුට්පුට් එකේ දැන් මෙතන තියෙනවානේ ප්ලස් එකක් නේද? ඒ ප්ලස් එකට වෙන්නේ මොකද්ද? O ගේට් එක. එහෙනම් අපි අනිවාර්යයෙන්ම මෙන්න මෙතන තියෙන මේක තමයි මේ අවසන් තියෙන ගේට් එකේ ඉන්පුට් එක. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට එනකන් ආපු අවුට්පුට් එක මේ ෆයිනල් අවුට්පුට් එකේදී මෙන්න මෙතෙන්ට නම මේක ඇවිල්ලා මෙතෙන්ට ඉන්පුට් වෙනවා. මේ b එකත් මෙතෙන්ට ඇවිල්ලා ඉන්පුට් එකක් බවට පත් වෙනවා. right. ඊට පස්සේ තියෙන්නේ a දෙක එකතු වෙලා අවසන් එක ලියන්න. ඒකවල මෙතනදී හොඳටම මතක තියාගන්න ඕනේ a bar b bar කියලා ආවහම මෙන්න මේ not කියන එක දාන්න. එතකොට a එකෙන් පස්සේ ගියාම a bar වෙනවා. එතකොට ඒකේ කොටස ගන්නේ මෙන්න මේ b එකත් එක්ක. හරිද? ඊට පස්සේ මෙතනදී b bar කියලා එකක් තියෙනවනේ. ඒක ගන්න නැවත not එකක් දානවා. ඊට පස්සේ ඒ not එක දාලා තමයි ඒකේ අවුට්පුට් එක b bar වෙනවා. ඒකේ අවුට්පුට් එක b bar වුණාට මේ ෆයිනල් ගේට් එකේදී කියන්නේ O ගේට් එකනේ තියෙන ඒ ගේට් එකේ ඉන්පුට් එක තමයි මේ දෙක. එතකොට මේ දෙක අපිට ගොඩක්ම වැදගත් වෙනවා. ඒ වැදගත් වෙන්නේ මේකේ අවුට්පුට් එක අපි හදන්නේ කොහොමද? මෙන්න මේ දිගේ එකතු වෙන. right. ඊට පස්සේ දැන් මෙතනදී කියන්නකො දැන් මෙතෙන්ද ගේට් එකක් තියෙන O ගේට් එකනේ තියෙන්නේ. මේ O ගේට් එකකින්ද මෙතෙන්ද මොකද්ද එන්නේ කියන එක සමහර වෙලාවට දරුවන්ට අමතක වෙනවා. එහෙනම් මේ කොටස වෙනම එකක් මේ කොටස වෙනම එකක්. මේ දෙක ඉන්පුට්. ඒකට මේ දෙක ඉන්පුට් දෙක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ O කියන ගේට් එකේ මෙන්න මේ ප්ලස් එකකින්. පේනවද? එතකොට මේ කොටස තමයි මේක. හරි? මේ B කොටස තමයි මේක. එතකොට ඒ දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ මේ කොටස් දෙකේ. එතකොට මේ ප්ලස් එක තියෙනවනේ. ඒ ප්ලස් එක කියන්නේ මෙන්න මේ ගේට් එකට අදාළ එක. තේරුණාද? ඔන්න ඕක හරිම වැදගත්. මේ කොටස තේරුම් ගැනීමම හොඳයි. මේක හොඳට පාඩම් කරගන්න. පාඩම් කරගන්න කියන්නේ මෙතනදී ගේට් ඔක්කොම තියෙනවානේ. O තියෙනවා, N තියෙනවා, not තියෙනවා, ඔක්කොම තියෙනවා. එතකොට ඒ ඉන්වර්ස් B ඉන්වර්ස් එතකොට ප්ලස් තියෙනවා, මල්ටිප්ලිකේෂන් තියෙනවා. මෙතන
A+ වෙනවා. මෙතනදී O එනකොට A+ වෙනවා. එතකොට and එකේදී dot එක එනවා. not එකේදී inverse එක එනවා. ඒ ටික මූලික සංකල්ප ටික. එතකොට ඒවා එකතු කරලා අපි තව logic gates හදාගන්න තියෙනවා. ඒවා තමයි අර combinational logic gates කියලා. හොඳයි. අපි ඒවාට යන්න කලින් මේක අපි හොඳටම ඔළුවට දාගන්න ඕනේ කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. හොඳයි. දරුවන්ගේ බලන්න අභ්‍යාස පොතට අදාළව ගොඩාක් ඇක්ටිවිටිස් තියෙනවා. ඒ ටික කරන්න. තවදුරටත් ICT4 සමග රැඳී සිටින්න ඔබට සුබ දවසක්.